ඒක තමයි ඇත්ත. දැන් කොච්චර යාළු හිටියත් ඔයාලා හිතලා බලන්නකෝ. ඒ කොච්චර යාළු හිටියත් Tamanට වර්ධන වෙලාවට ඉතුරු වෙන්නේ තමන්ගේ අම්මා හෝ තාත්තා විතරයි. ඒක හොඳට මතක තියාගන්න. වෙන කවුරුත් ඉන්නවද? වෙන කවුරුත් නැහැ ළමයි. තමන්ට වැරදුණු වෙලාවට ඉන්නේ කවුරු විතරද? තමන්ගේ අම්මා හෝ තාත්තා විතරයි. ඒක පැහැදිලිවම සත්‍ය කරුණක්. හරි? ඔයාලට මතක ඇති මතකද මන්ද දැන් නම් ගොඩක් ජනප්‍රිය කෙනෙක් සක්විති රණසිංහ කියලා කෙනෙක් හිටියා. එයා අවුරුදු 10කට හිරේ යන්න උනා. අවුරුදු 10කට හිරේ යන්න උනා. ඒතකොට එයා කෝටිපතියෙක් වෙලා ඉන්න කාලෙ පුතේ එයාගේ වට හිටිය යාළුවෝ ගොඩක්. එයාට වසර 5ක කාලයක් ගියාට පස්සේ අප හම්බ වෙනවා. ලක්ෂ 6ක් ගෙවල එළියට එන්න. හැබැයි පුතේ ලක්ෂය ඉල්ල ගන්න අවුරුදු 5කින් කවුරුත් හිටියද එයාට? නෑ. එයාත් එක්ක හිටපු යාළුවෝ ඔක්කොම අත්හැරලා ගියා. හැබැයි එයාගේ අම්මා විතරක් හැමදාම යනවලු පුතේ පුතා බලන්න කියලා. අවුරුදු 10ක් විතර හිරේ ඉඳලා පුතේ නිදහස් වුණා. අර යාළුවෙක්වත් හිටියද? නෑ. යාළුවකින් જાතිය නෑ පුතේ. Tamanට වැරදුණු වෙලාවට ඉතිරි වෙන්නේ Tamanගේ දෙමව්පියන් පමණයි.